එම සිද්ධියෙන් පසු සංජිතා පාසැල්ලා පළමු දවස මේ. හැම දෙනාම ඇය ගැන ඕපාදූප කතා කරන්න පටන් අරගෙන. ඇගේ යාළුවන්ට වුණත් ඇය සමග කතා කරන්න අපහසුවක් දැනුණා. සංජිතාට දැනුනේ විශාල තනිකමක්. හැමෝම සංජිතාට සලකන විදිහ ගැන කිසිරට දුකයි. සංජිතාට උදව් කරන්නේ කොහොමද? අනිත් අය එයා ගැන කරුණාවෙන් හිතන බව සංජිතාට පෙන්වන්නේ කොහොමද? කිසිර මේ ගැන ගොඩක් කල්පනා කළා. සංජිතා පාසැල්ලාවේ නැති කාලේ කළ පාඩම්වල සටහන් සංජිතා එක බෙදා ගන්න කිසිරට පුළුවන්ද? සංජිතාට උනේ මොකක්ද කියලා දැනගන්න කිසිරටත් කුතුහලයක් තිබුණත් ඒ ගැන ප්‍රශ්න අහන්නේ නැතුව කතාව කියන්න කියලා සංජිතාට බල කරන්නේ නැතුව ඉන්න කිසිරට පුළුවන්ද? තමන්ගේ පුද්ගලික අත්දැකීම් කියනවද නැද්ද කියලා සංජිතාටම තීරණය කරන්න ඉඩ දෙන්න පුළුවන්ද? තමන්ගේ හිතවත්කමත් උදව් කරන්න සූදානමත් සංජිතාට දන්වන්න පුංචි සටහනක් ලියලා ඇගේ මේසෙ උඩින් තියන්න කිසිරට පුළුවන්ද? සංජිතාට තනිකමක් දැනෙන එක නැති කරන්න විවේක කාලයේදී සංජිතා එක්ක වාඩි වෙලා කතා කරන්න කිසිරට පුළුවන්ද? සංජිතා ගැන ඕපාදූප කියන පන්තියේ යාළුවන් කීප දෙනෙකුට කතා කරන්න කිසිරට පුළුවන්ද? සංජිතාට මොනව දැනෙනවා ඇද්ද කියලා තේරුම් ගන්නත් සංජිතාට සහයෝගය දක්වන විදි හිතන්නත් ඔවුන්ට උදව් කරන්න පුළුවන්ද? ඔබ සංජිතාට සහයෝගය දක්වනවා නම් මේ කිව්ව උදව් කරන ක්‍රමවලින් ඔබ කරන්න වඩාත්ම ඉඩ ඇත්තේ මොනවද? අපේ යාළුවන් ප්‍රශ්නවලට මැදි වුණාම ඒව විසඳා දෙන්න අපිට හැකියාවක් නැහැ කියලා සමහර වෙලාවට අපිට හිතෙනවා. ඒත් කිසිර අපිට පෙන්වා දුන්න විදිහට බොහෝ වෙලාවට පුංචි සරල දේවල් කිරීමෙන් යාළුවන්ට සහාය වෙන්න අපිට පුළුවන්. ඔවුන්ගේ හිත හදන්න උදව් කරන්න පුළුවන්.